බුදුන් වහන්සේ පැහැදිලිව කියනවා බුදුදහම රැක ගැනීම එය ප්‍රවර්ධනය කිරීම යුතුයකමක් කියලා. කොහෙද තියෙන්නේ? චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් තමයි මේක විස්තර කරන්නේ. ඒ වගේම බුද්ධ කාලේදී බුදුන් වහන්සේ ධර්මචාරිකා ගිහිල්ලා බුදුදහම ව්‍යාප්ත කරන්න. අපි දන්න දෙයක් තමයි ධර්මාශෝක රජතුමා මේ ආකාරයෙන්ම රටවල් විශාල සංඛ්‍යාවකටම ධර්මයේ ව්‍යාප්ත කරා. දැන් එතනදී ධර්මාශෝක රජතුමා විසින් කරන ලද ව්‍යාප්තිය බුදුන් වහන්සේ විසින් කරන ලද ව්‍යාප්තිය වගේ දස ගුණයක් වශයෙන් සැලකනවා. ඒ වගේම පසු කාලින්ම කුමාර ජීව කියන රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් නැගෙනහිර දිශාවට ධර්ම ප්‍රචාරය කරනවා. දැන් මේ කුමාර ජීවගේ ධර්ම ප්‍රචාරය බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයටත් වඩා විශාල වපසරියක තමයි කෙරෙන්නේ. අන්නේ මහන්සියෙන් කරපු දේවල් නිසා තමයි බුදුදහම ප්‍රවර්ධනය වුණේ. ඒ වගේම ලෝකේ පුරා පැතුන්නේ. බුදුදහම